කළුතර දිස්ත්‍රික්කයේ ඇතුළු මේ දිස්ත්‍රික්ක 7ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. රජය ගත්තු ක්‍රියාමාර්ග ගැන ඔබතුමා සෑහීමකටපත් වෙනවද? අත් වශයෙන්ම මම නම් සෑහීමක මම නෙවෙයි මං හිතන්නේ වැදගත්කම තියෙන්නේ ජනතාව සෑහීමකටපත් වෙනවද කියන එක. ඉතින් මම කතා කරන කිසිම ජනතාවක් සෑහීමකටපත් වෙලා නැහැ. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙතෙන්දී දේශපාලන වශයෙන් ආගම් වශයෙන් කුල වශයෙන් නෙවෙයි අපි බෙදෙන්න ඕනේ. මේ ආපදාවට ලක් වුණු ජනතාවට උදව් කිරීමට පියවර ගන්න ඕනේ. ඉතින් මම ඒ වගේම හැම නාලිකාවම ගුවන් විශේෂයෙන් පෞද්ගලික නාලිකාවන් කරන මේ සේවය අපි තමගේ කරනවා. ඉතින් මොකද එයාලා මැදිහත් වෙන නිසා තව වෙන වෙන සංවිධාන මැදිහත් වෙලා තියෙනවා. දැන් මේ සියලු දෙනාටම මම හිතන්නේ මිය ගිය අයට අපි ආපහු ජීවිතේ දෙන්න බෑ. ජීවත් වෙලා ඉන්න අය මිය දෙන්නට ඉඩ නොදී කොහොම තියාගෙන රැක ගැනීම තමයි අපි වගකීම හා යුතුකම් වෙන්නේ ආණ්ඩුවක. මේ සුනාමියක් වගේ එකකදී හිටියේ නැහැ ජනාධිපතිනිය. ඒකට මම හිටියේ. එදා දවසක් දෙවෙනි දවස් වෙනකොට මුළු ලංකාවට විදුලිය අපි ලබා දුන්නා. විදුලිය ලබා දීලා ඒ වෙනස් කරා. අද වෙලා තියෙන රාජ්‍ය සේවකයන් බය වෙලා ඉන්නවා. නම් සේවයක් කරන්න මොකද හමුදාපති ගංවතුරට උදව් කරන්න ගිහලා හමුදාපතිව ප්‍රශ්න කරා පැය 3ක්. සල්ලි වියදම් කරේ කොහොමද කියලා. ඉතින් රජයේ නිලධාරීන්ව ප්‍රශ්න කරනවා. එතකොට වෙන්නේ රජයේ නිලධාරිය අඩියක් පස්සට ගන්නවා. හැබැයි ඉතින් මම හිතනවා ත්‍රිවිධ හමුදාව ඒවා ගැන හිතන්නේ නැතුව පොලිසිය උන්ගේ සේවය කරගෙන යනවා. මේ හැබැයි මේ කිසිම නියගිය ගණන් කවුරුත් දන්නේ නැහැ. නියගිය ගණන් දන්නේ නැහැ. ඉතින් අපිට මේ කොහොමද මේකක් වෙවිලා නැහැ. සමහර තැන්වල වලට තාම යන්න බෑ. ආහාර දෙන්නවත් යන්න බෑ. මෙන්න කප්පියක් තියෙන තැන තියෙනවා. ඩිං විතරයි කරන්න පුළුවන් ගුවන් හමුදාවට විතරයි. හැබැයි අපේ සියලු දෙනාම දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ආදී සභාවල සභාපතිතුමාලා හිටපු. ඉතින් ඒ අය දැනට වැඩ කරනවා. ඒ අයට බලයක් නැහැ. අත්වසීමාට පහුගිය කාලේ වගේ නිදාසේ වැඩ කරනවා. දැන් හිටපු අය. මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නොකියමින් ප්‍රතිඵලය තමයි ඒක. ගංවතුර තත්ත්වයක් වළක්වා ගැනීමට රජයට පුළුවන්කමක් තිබුණද මේවට විසඳුමක් හොයලා දෙන්න? නෑ, ස්වභාවික මේ විශ්ලේෂණයක් නවත්ත ගන්න රජයකට පුළුවන් කමක් නෑ. මුත් හින් වෙන අලාභහන් අවම කරගන්න රජයකට පුළුවන්. මොකද විලාවට මේ තොරතුරු සැපීමෙන් මම හිතන්නේ විශාල සේවයක් ඔය දැන් ලේවම ඉංජිනේරු මාතුරු මේ වෙනකන් වගේ උන් මේක බොහොම බැලන්ස් කරගෙන මොකද දොරවල් ඇරියොත් පල්ලෙහා කැඩෙනවා. දොරවල් ඇව්වම උඩහා කැඩෙනවා. ඉතින් ඒකින්ද යාළුවට ලොකු මහා කාර්යභාරයක් ඒ ඉංජිනේරුවෝ කරා. ඉතින් අපි යටියට සුද්ධිවන්ත වෙන්න ඕන නැත්නම් ඊට වඩා විශාල මේ විශ්ලේෂණයක් මේ රට තුල ඇති වෙන්න ඉඩ තිබුණා. අපිට දැනගන්න තියෙන විදිහට කරුණු